මම 40යි වෙලාව හමුදාව මාදිය පසට ඉල්ල ඔපෙන් කරන් තියෙන එක මොනවද නන්න නිවාතර දිවාහාරයෙන් පසුව කසුන් කනවා විටක් කනවා කසුන් සෙට් එක විදියට හයි කට්ටියටම කොහොමද ඉතින් අද අපි ප්‍රැක්ටිස් එකට යන්න හදන්නේ බෑන්ඩ් එකේ මට හිතුණා ඉතින් පොඩි ප්‍රැක්ටිස් වීඩියෝ එකක් දාන්න අපි හැමදාම කියලා ප්‍රැක්ටිස් කරනවා විතරයි ඒක හින්දා ඉතින් බලමු වීඩියෝ එක දිගටම බලන්න ප්‍රැක්ටිස් නම් එන්න කිව්වේ 9ට දැන් වෙලාව 9:39යි 9:40යි වෙලාව හමුදාව ඉතින් පරක් වෙලා තමයි යන්නේ හරි අපි බලමු වීඩියෝ එක උපරිම ක්වොලිටියට දාන්න බලනවා බලන්න ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් ඉතින් මාසන්න එලි හැටාවා මාසන්න යන්දික්නන්ට යයියා යා මේ කසුන දාන නිදී කාසන දාන නිදී ආයකම අරේ මොකද කච්චක් කරනවා නැත්තිය උදරලා ඇත්තනේ දැන් වෙලාව 11:25යි 9ට ප්‍රැක්ටිස් තියනගේ ඔන්න ඉතින් දැන් තමයි ප්‍රැක්ටිස් යන්නේ අඩු ගියා විතක් ගන්න දැන් තමයි නැගිටලා යාන්ත එක්කන් ඔයගොල්ලෝ පලින් දඩින්න ඇතිනේ ඉතින් ඔයගොල්ලෝ කවදාවත් දැකලා නැහැනේ බෑන්ඩ් එකක් ගහද්දී ඔයගොල්ලෝ පල්ලේ ඉඳන් ස්ටේජ් එක පල්ලේ ඉඳන් නැටුවට බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන විදිය ඒ දේවල් දන්නේ නැහැනේ ඔයගොල්ලෝ රුපියල් 500ක් දීලා ටිකට් එකක් අරන් ආවට කවදාවත් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරනවා ඒකට කොච්චර කැප් වෙනවද ඒ දේවල් දැකලා නැහැ ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉතින් හොඳ වීඩියෝ එකක් එකකින්ද මම දිගටම දානවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඔය අයිටෙන් බිදුරි එහෙනම් අයියා අජිත් අය රෝල් එකක් ගන්න කිව්වා මොනාර කියනවා කසුන් බ්ලොග්ස් තමයි ඇවිල්ලා ඉන්නේ අද ස්ටුඩියෝ එකට අපේ කසුන් මල්ලිගේ අලුත් බ්ලොග් එක පටන් ගන්න තමයි දන්න මම දන්නවා මම කතර උනේ හරි කියලා දනිත් හසිද ස්ටෑන්ඩ් එක ගන්න සිම්බල් ස්ටෑන්ඩ් එක මේක ඇතුළේ දැන් තමයි ආවේ දැන් බලව වෙලාව කියලා දැන් වෙලාව දැන් වෙලාව කොහොම මේක වෙලාව 12:05යි තාම මල්සන්න අයියා නෑ කීබෝඩ් මල්ලි නැවිල්ලා ඉන්නේ මල්ලි අපි වැඩ පාඩු කරගෙන බෑර ඇදිලා ඉන්නේ වැඩ පාඩු කරගෙන අතිනුත් මේ වේදම් කරගෙන මේ මල්සන්නයට බයිනකෝ මල්සන්නයට බයිනකෝ දැන් මල්සන්න එහෙම කොහමද කියත් ඔය ඔක්කොම පෙරමුණු ගාන්න මියනා කිය රන්දිවන එක එක්කවත් නැහැ කීබෝඩ් මල්ලි ගහනවා අලුත් සින්දුවක්ද වා කවුද වීඩියෝ එකක් ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ අපි ප්‍රැක්ටිස් කරන්න මේ ප්‍රැක්ටිස් රූම් එක හදාගන්න හැටි ඉක්කන මොකද ඉක්කනින් හදාගන්න වැඩක් නෑ මල්සන්න නෑ ඉක්කනින් හදාගත්තත් ඒටම මුගන්න අපල මුල විතරනේ බං මම දැන් තමයි එක්කෙනෙක් සිං කරන එක්කනාවේ අද කමිසයක් නම් එන්න කිව්වා උසම් බදා ගන්න මොනවද කරනවා විශාල කරදරයක් වුණා නේ මේක තා දැන් තමයි මල්සන්න අයියන්නේ මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. දැන් වෙලාව කියද වෙලාව ජනිතා වෙලාව කියද 12:24 එන්නේ 10ට ප්‍රැක්ටිස් එන්න කිව්වේ මල්සන්නයි දැන් තමයි යන්න අවිල්ලා තියෙන්නේ මම දැන් බල්ක් එක වදින ගමන් තියෙන්නේ මේ පෑඩ් එකටයි ඒකනේ අපිටත් තියුන්නේ අපි එහෙ ගිහින් එන්න කමන්නේ
ඩ්‍රම් සෙට් එක වඩලා බලන්න. ඔයාලා කවදාවත් ඩ්‍රම් සෙට් එකක ඉඳගෙන නැති අය මේක බලන්න ඇතිනේ. ඩ්‍රම් සෙට් එකක ඉඳගත්තාම මෙන්න මේ වගේ තමයි. ගහන්න සවුන්ඩ් බැලන්ස් එක ගහන්න යන්නේ. කණ්ඩ අන්ඩගන්න කත්තිය කෑම කී දෙනෙක් කෙනාද? ගෙනාව එක පුත්තිගේ එකක් ගෙනවා කාලාව එක මං එකක් ගෙනවා. පරීවා ඒ කෑම තුනයි තියෙන්නේ ඔයි. මල්සන්න ගෙනා නැද්ද කෑම එක? අවුල්ල පෙතේ ලහදනක් මල්සන්න ගෙනා නැද්ද කෑම එක? මල්සන් ඔව් මදි කෑම තුනයි තියෙන්නේ. දාන්නේ නෝදු. ඔව්. මාදියේ පසතෙයිල තේතු. පණ්ඩ හදන්න පතෝල කණ්ඩ හදන්නේ පතෝලයි පතුයි තියන්නේ. පින් කල ඉටගන්න මැති එපායක මේ මංගුව ඇත්තරම් පතෝල කියනේ පතෝල මේ අය මේ ළඟ අඩේකට මේ හරි නෑනික ටවුන් එකට අන්ක රෑවනකන් කරන්න ලොබ්ද කට්ටිය එක්ක කනවා දැන් ප්‍රැක්ටිස් භාගයට කරලා කාලිවරයි බුද්ධික ජෙත්තිය බුද්ධික ජෙද්දිම අන්තිම කට කනවා මේක පතෝ මූලවද ගෝලු ගිය නෑලබ්බ ඔක්කොම දන්න නෑ නැන්ද මේ ඔක්කොම ගන්න ෑනේ ඒ රනි දොතර පොට්ට තිය ඕ දැම්ම ඇස ඔකොල්ලො එමයි නේද බූ ඒකත් සීටියෝ ගන්නවා ඊෝ ඔකුල් ඒමයි නේද කඩින් කන්නන ගත්තිය පොත්තුකන්ට යස තියෙන ටික කන්නලතන ඩයිල් එකටද ඔලහංග හතය කන්න ඇනවී බුද්ධිකය බද්ධයගත් තියෙනවානේ කතර දමුදේ ගිලාතුතිය නෑ ඕ කවුට ගන්නේ බද්ධය කොරෑබත් තියෙන්න කිවා තියති අති පොලො ඇති අරගොලන්ට තිය පොන්න උහමදසේ ඉපදරේ මොක එප්පි දානල්ලා FB නෙවේ පරිපුත්තියන පරිප්පු හරිප්පුතිය
උන්ගේ දනිත් නැහැ ඊගාවේ. බුද්ධිකය පරිප්පුවරන් එද්දි ප්‍රතිවරයි. තව බච්චුට්ටක් දාන්න. අරගෙන වලෙන් අරන්. දාන්න. ඔය තේටි. හරි. ගා. මම ටිකක් දානවා. කරන් දින එකම නික් නැහැ. වෙන්නම මේවා තරන්නේ. ඒකනේ. ඊයක් විතර ඉන්නවා වට වෙලා අන්තිමට මං විතරයි ඉතුරු සුද්ධ කරන්න. උන්සන්න පෙත වලු. දිව ආහාරයෙන් පසුව කසුන් කනවා විටක් කනවා කසුන්. රිසෙට් එක විදියට. අන්න දිනා මික්සරේ. ප්‍රැක්ටිස් ඉවර කරන්න යන්නේ. පටන් ගත්තේ 2ට. දැන් වෙලාව 5:08යි. නෑ වයිල මහලා කියලා බෑ බෑ කතිය දෙනවා තෝනේ ආයෙ දෙන්න. ඕඩි කොලම් ගාව. ඕඩි කොලම් ගාවේ. ගහන ඔන්න එහෙනම් ප්‍රැක්ටිස් ඉවරයි. කො ප්‍රැක්ටිස් ඉවර කරලා කට්ටිය යන්න හදන්නේ. කසුන් බායි කියා. බයි. ඈ මොනවද අංග ගත්තේ? හොඳයි අද දවසේ අපි ප්‍රැක්ටිස් අවසන් කරලා ඉන්නේ. ඉතින් දාසුනුත් යන්න හදන්නේ අපි ඔක්කොම යන්න හදන්නේ. අපි ආයෙත් channel එක subscribe කරන්න. ඉතින් මොනවා කරන්නද? කැටරින් ගාපොන් ටික අපුවා. channel එක subscribe කරන්න. මේවා දානවා ආයෙත්. දසුගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ ළඟ වෙඩින් එකක් තියෙනවා ඕපන් ෂෝ එක. බ්ලොග් ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ channel එක හරහා. ඉතින් subscribe කරලා තියන්න. ඔයාලට ගොඩක් දේවල් බලන්න පුළුවන් කියන එක අමතක කරන්න.